සෙංකඩගල නුවරම පිංසාරයි වජිරාසන හිඳ දහම් දිවාකර දෙසමින් සම්බෝධු ගුණමිහිරේ දෙසුමුවින් බුදු සිත් සනසාලන පරමරංසිදම් පද නිබාදේ පරමරංසිදම් පද නිබාදේ අරිය මගට වැඩි රාදොස් සුංකල පිළිවෙත් පුරනා දිගු සසරේ කුසුමරංසීස බැතින් වදින් නිමි උත්තම තෙරුවන් ගුණ නිබඳේ උත්තම තෙරුවන් ගුණ නිබඳේ මනරම් සිතට සනසුන් සුව සදා දෙමි සිත සුව සදන සදහම් මග කියා දෙමි ගෙන මද වෙලාවක් දම් අසපුව සරසවමි මට අවසරයි මම හසලක සුමිත් හිමි සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං දිවිමාග සියලු ආකුසල් බිඳ හැරලන්න සුදීලෙන කුසල් දහමින් සිත පුරවන්න ඇවිලෙන කෙලෙස් මාල සිත්වල දුරලන්න පින්වත එයයි බුදුබණ සිහියට ගන්න පින්නතුනි මේ හිත කියන්නේ මහා පුදුමාකාර දෙයක් මේ ලෝකයේ සියලු දෙනාම වසඟ වෙලා ඉන්නේ මේ හිතටයි අපේ බුදුහාමුදුරෝ දේශනා කරනවා නොහික්මුණු හිත ලෝ භයානක මායුදේ කියලා ඒ කියන්නේ අපිට හානියක් කරන්න පුළුවන් දරුණුම සතුර තමයි පින්නතුනි මේ පාලනයෙන් ගිලවුණ මේ මගේ හිත භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මේ පිළිබඳව දේශනා කරලා තියෙනවා අපි ඒ ගැන කවියෙන්ම අසා දැනගනිමු දමනය නොකල සිත විපතකි සසර පුරා ඒ දුකතානායි කාඳුලට බාර මගම සාරා
එහෙ මෙහෙ දුවන සිත සංවර කරන තුරා නෑසන සුමක් කෙලෙසුන් සිත මිදෙන තුරා එය බුදු වදන කවුරුත් සිහියට ගන්න තුන්දර ඔබේ සිත සංවර කරගන්න පිම්බර සිතින් සඳහම් රස විඳගන්න පින්වත උතුම් මග දැන නිවනට යන්න පින්නතුනි මේ සිතත් හරියට වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් වගේ උඩ පැන පැන දඟලනවා මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳව ගන්න දඟලනවා දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා බුදුහාමුදුරුවෝ ඒ නිසාමයි මේ හිත දමනය කරන්න පුරුදු කරන්න ඕන කියලා අපිට දේශනා කළේ. සිත දමනය නොකළාම පින්නතුනි අපි පුංචි දෙයකට වුණත් හිතින් කලබල වෙනවා. හිත රිද්ද ගන්නවා. සමහර වෙලාවට අපිට කලකිරෙනවා, දුක හිතෙනවා, වේදනාවල් මේ ඇති වෙන්නේ මේ හිත සංවර නොහුණාම. ඒක නිසා අපි හිත සංවර කරගෙන අදිෂ්ඨානශීලීව කටයුතු කරන්නට අපි පුරුදු වෙන්න ඕන. විතක නිලබර අහස විතක ගන පිරෙන්නි වැහි බින්දු එක්කමයි සැඩසුලං හමන්නි ජීවිතෙත් ඒ වගේ වෙනස්කම් තියෙන්නි දරාගෙන යන විටයි සැනසීම ලැබෙන්නේ ජීවිතේ කවදාද සිතන දෑ ලැබෙන්නේ අනියතයි හැමදේම අතර මග වැටෙන්නේ විටක පැසසුම් විටක ගැරහුම්ද ලැබෙන්නේ දරාගත් තැන්වලයි සැනසීම රැඳෙන්නේ මල්ලුනත් පරවෙලා ගියත් සැන්දෑ කලට යලිත් එය පිපෙනවා තිබුණාට වැඩි හැඩට ජීවිතෙත් ඒ වගේ වැටුණු තැන්වල අපට හැකිවේවි නැගිටින්න දිරිය ලැබු නම හිතට දරාගෙන හැමදේම බලාගෙන ඉන්නකොට ගලාගෙන එන කඳුළු ඈත දුර ඇදෙනකොට නොසැල්වි ගලක්සේ සැඩසුලං හමන විට ඉන්න අපි පුරුදු වෙමු දුක සතුට ලැබෙනකොට අනියතයි පින්වතුනි ලෝකයේ හැමදේම අවනතයි ගුණ ළඟදි මාරයත් හැමදාම කම්කටුළු වේදනා දරාගෙන යන දහම් ජීවිතය දිනාවිය රැඳුනොතින් ඉවසීම ජීවිතේ දිනාවිය රැඳුනොතින් ඉවසීම පින්නතුනේ මේ ජීවිතේ හරියට වෙනස් වන කාලගුණයක් වගේ සමහර දවස්වලට පායනවා තවත් සමහර දවස්වලට කුණාටුත් වෙනවා අපේ ජීවිතවලට හොඳ කාලයක් වගේම නරක කාලත් පින්නතුනේ එන්න පුළුවන් ප්‍රශ්න කරදර ජීවිතවලට ආවට පස්සේ අපි හැමෝම පින්නතුනේ අන්ත අසරණ වෙනවා ඒත් මතක තියාගන්න මල් පරවෙලා ගියත් ආයෙත් අලුත් මල් පිපෙනවා වගේ කරදර කාලයත් ඉක්මනට ගෙවිලා ගිහිල්ලා
ජීවිතයට ආයම වසන්තයක් උදයා වේවි කියලා ඔයාලා හැමෝම විශ්වාස කරන්න. ඒ වගේ වෙලාවට ඔයාලා හැමෝම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. හරියට පින්නතුනි අපේ බුදුහාමුදුර වගේ. තුන් ලෝකයට එලියක් දෙන සාඳ වැන්නේ බුදු හිමි වේලුවන වෙහෙරේ වැඩ ඉන්නේ වෙනසක් නැතිව සෞසත සිත් සානසන්නේ එදවස මෙහෙම සිදුවීමක් සිදුවන්නේ භාරත්වාජ ගොත් බමුණෙක් පැමිණෙන්නේ කෝපෙන් මත්ව සැඩරලු බස් පවසන්නේ තම ගොත් දනං කුමකට සසුනට ගන්නේ කියමින් අසැබී වදනින් බැනගෙන යන්නේ පින්නතුනි එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමේ වැඩවසන කාලයක අක්කෝස භාරද්වාජ නම් බමුණ බුදුරජාණන් වහන්සේට අසභ්‍ය වචනින් දැඩිව දෝෂාරෝපණය කරන්නට වුණා. ඒ අවස්ථාවේදී පින්වත්නි අටලෝ දහම කාටත් ලොව කැරකෙන්නේ වෙනසක් නැතිව කාටත් එය සිදුවන්නේ සංසුන් සිතින් සමීදුන් බස් ඉවසන්නේ අවසන මිහිම පැනයක් හිමි විමසන්නේ විමසමි ඔබගෙන් මම මේ කරුණ හැකිවෙද පිළිතුරු දෙන්නට බමුණ එහෙමයි මට හැක පිළිතුරු දෙන්න කැමති යමක් වේ නම් විමසන්න බමුණ ඔබේ නිවසට හිතමිතුරෝ දුර සිට පැමිණේ විද නුබේ ඇඳුරෝ එහෙමයි සමීදුනි සමහර දාට එනවා ඇරයුම් කළ විට මීට රසකර කන්නට ආහාර පාන සකසනවද නුඹ සැපවත් යාන එහෙමයි සාමිනේ මං සකසනවා උසස් ලෙසින් ගෙයි වට සාරසනවා නැත්නම් කවුරුත් දෙන දෙය ගන්නේ ඒ හැම කවුරුන්ටද හිමිවන්නේ නැතිනම් සමිඳුනි සමහර දාට වෙනසක් නෑ මටමයි හිමිවන්නේ එහෙනම් එයමයි
මෙතනත් ඇත්තේ ඔබ කී කිසිවක් මම නැහැ ගත්තේ ඔබගේ ගැරහුම් ඔබ ළඟත්තේ එහි ඵල ඔබ මායි ගෙන යායුත්තේ ඒ අවස්ථාවේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඉතින් බමුණ ඔබ දෙන දේවල් ඕන් නොපිළිගත්තොත් කස්සතං හෝතිති ඒ අයිති වෙන්නේ කාටද ගෞතමයන් වහන්සේ ඔවුන් ඒවා බාර නොගත්තොත් අම්මහාකමේවතං හෝතිති නැවතත් ඒවා අපටමයි අයිති වෙන්නේ එසේනම් බමුණ ඔබ මට මෙපමණ වෙලාවක් කළ බැනමැදුම් සහ නින්දා පහස මං බාරගත්තේ නැහැ ඒවා අයිති වෙන්නෙත් එහෙනම් ඔබටමයි කියා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නාට පස්සේ නුවණින් එදා බුදු හිමි පිළිතුරු දුන්නේ එපවත් අසා බමුණා අසරණ වෙන්නේ ඔහු කළ වරද ඔහුටම ඒ වැටෙන්නේ බුදු හිමි අසල සනසුමින් ලැබ ගන්නේ සඩරලු වදන් කියමින් බුදු සමිඳුන්ට මිනිසුන් හිටියානං නින්දා කරයන්ට අපි ගැන තවත් ඕනද මිහි පවසන්ට හුරුවෙමු අපිත් දුක් පීඩා විඳගන්ට ඉතින් පින්නතුනි නින්දා අපහාස නොවින්ද කෙනෙක් අපිට නම් අපේ ජීවිතේ හමු වෙන්නේ නැහැ මේ දහමට අපි හැමෝම යටයි ඉපදුනෙත් තනියම නම් මැරෙන්නෙත් තනියම නම් ජීවිතේට එන අභියෝගවලටත් අපි මුහුණ දෙන්නම ඕන පින්වන්නේ තනියමයි ලෝකයේ හැමදේම දිනාගත් තත් දිනක කම් කටුළු වේදනා පිරී ඇති දිවි මගක මිල මුලල් නිල බලය පිරී ඇති මුත්ගේක වැඩක් නැහැ මිනිසුනි සැනසීම නැති තාක ගිනි ගන්න හදවතට සිසිල් දිය වත්තන්න හැමදාම ඔය මුහුණ සිනහවෙන් පුරවන්න ජීවිතේ බැඳුණු හැම ප්‍රශ්නයම නැතිවෙන්න හුරු වෙන්න ඕන අපි වැටුණ තැන පැලවෙන්න හුරු වෙන්න ඕන අපි වැටුණු තැන පැලවෙන්න අපි හොඳයි හිතුනාම අපේ හොඳ කියනවා සිත් පරිදි නොවුනාම අපිට දොස් නගනවා ඒක පින්වත දහම බුදුබණෙත් කියනවා හොඳ කියන අය දිනක දොස් නගයි දන්නවා හොඳ කියන අය දිනක දොස් නගයි දන්නවා මිනිස්සු අපිට හොඳ නරක දෙකම කියාවේ නමුත් අපි පර්වතයක්සේ නොසලී ඉන්න පුරුදු වෙන්න ඕන කියලයි අපේ බුදුහාමුදුරෝ අපිට නම් කියලා දුන්නේ මොකද පින්නොතනි අපි කරන හොඳ නරක අපේ පසුපස්සෙන් ගමන් කරනවා පව් කරන කොට හිතට මිහිරමයි දැනෙන්නේ කම්පලය විඳින කොට දුක් ගින්නේ දැවෙන්නේ දැන හඳින ඉන්න හැටි බුදුබණෙත් කියන්නේ
තුන් සිතම රැක ගන්න එතන හිත නිවෙන්නේ තරුවෙක්ක යාවෙක්ච ජීවිතේ ගැන කියන හැමදේම කර්මයට නතු වෙලා දැයි බලන කොටු වලින් ගලපලා නරක හොඳ තතු කියන ඉන්නවා හුඟ දෙනෙක් කේන්දරයම බලන ඕන තරමට වඩා කිසි දෙයක් ඕනේ නෑ හැමදේම තරමකට තිම්බාම දුකක් නෑ පාළු වෙන තරමටම ජීවිතේ අඳුර නෑ හැමදේම කර්මයට ඉඩ දෙන්න ඕන නෑ හැමදේම කර්මයට ඉඩ දෙන්න ඕන නෑ ජීවිතය හැමදාම කළ දෙයයි පල දෙන්නේ ග්‍රහයකට තරුවකට කවුරුන්ද පන දුන්නේ නැගිටින්න ජයගන්න කවුරුන්ද අත දෙන්නේ අපිට අපි විතරමයි හැමදාම ළඟ ඉන්නේ අපිට අපි විතරමයි හැමදාම ළඟ ඉන්නේ පින්නතුනේ දරුවෙක් ඉපදෙනකොට ඒ උපන් වෙලාවට අහසේ තියෙන තරු අණුව ඒ දරුවාගේ කර්ම ශක්තිය ජ්‍යොතිෂයට අනුව විග්‍රහ කරනවා මේ තුලින් විග්‍රහ වෙන්නේ කර්ම ශක්තිය විතරයි පින්නතුනේ කර්මය කියන්නේ හැමදේම නෙමෙයි බුදුදහමේ න්‍යාම ධර්ම හතරක් තියෙනවා එයින් එකක් විතරයි කර්ම න්‍යාම කියන්නේ මේක ලෞකික දැනුමක් කියලා අපි හැමෝම මතක තියාගන්න ඕනේ මේ ලෞකික දැනුම ජීවිතේ උපදෙස් වලට භාවිතා කළාට කිසිම වරදක් නැහැ හැබැයි මේ තුලින් නිවන් දකින්න බැරි බව අපි කවුරුත් හොඳ ආකාරව දන්නවා සිසිල් දිය පිරුණු මහ තලිය මත පිහිනමින් දිය කෙලි කකුලුවන් මද හසේ ලිපගින්න මෙලෙවෙත්දි සිසිල් දිය රත් වෙන්දි රැඳෙනවද පෙරතිබූ සොම්නසේ රැඳෙනවද පෙරතිබූ සොම්නසේ ඒ වගේ මේලොවත් විඳගත්දි සොම්නාසින් දැනෙනවා සතුටක් කම්පසේ නොමැත පින්වත සැපක් ඒ උනත් කිසි තැනක ඇවිලෙන්නේ දුක්ගින්න සෙව් දෙසේ ඇවිලෙන්නේ දුක්ගින්න සිව් දෙසේ පාපයට නැඹුරු වී කල් යැවීමට වඩා කුසල් රැස් කරන එක වටිනවා වසර 100ක් නොසිට එක දිනක් කුසලයෙන් රැඳෙන හිඳ මියදුනත් වටිනවා රැඳී හිඳ මියදුනත් වටිනවා සද්දවින්ම කුසල් කොට නිවන් මග සොයායන හැමදේට වඩා ලොව වටිනවා බුදු සමිඳු කියා දුන් මේ උතුම් බුදු වදන රැඳුණු සිත් සුගතියට ඇදෙනවා රැඳුණු සිත් සුගතියට ඇදෙනවා යමක් ලැබෙන තැනක වාසියට මිනිසුන්ට ගුණ කියන අයත් ලොව ඉන්නවා ලැබුණ දේ නැති වෙත්නි ගුණ ඇතත් උතුරන්ට
මිනිසුන්ට අඩුපාඩු පේනවා මිනිසුන්ට අඩුපාඩු පේනවා හැමදාම එක වගේ තියෙන්නේ හැමදේම වෙනස්කම් ජීවිතෙත් කරනවා ඒ තමයි ලොව දහම හැමදේම කවදාහරි පින්වතුනි වෙනසකට හැරෙනවා පින්වතුනි වෙනසකට හැරෙනවා පින්වතුනි නින්දා අපහාස දුක් වේදනා නොවින්ද කෙනෙක් මේ ලෝකේ නැහැ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති පින්වතුනි අටලෝ දහම ඉදිරියේ කම්පා නොවි සිතේ සමබරතාවයේ රැකගන්න ඒක මංගල කාරණාවක් කියලා අපේ බුදුහාමුදුරුව අපිට ඉගැන්වුවා. එහෙනම් පින්නතුනි මේ ඉන්න ටික කාලයේදී ගුණධර්ම වඩමින් අපි හදපු වඩපු අම්මවත් පෝෂණය කරමින් තාත්තවත් පෝෂණය කරමින් කටයුතු කරන්න අපි කවුරුත් උත්සාහවන්ත වෙන්න ඕන. මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් අපිට සල්ලි වලට ගන්න පුළුවන්. හැබැයි අපේ අම්මා තාත්තා කවදාකවත් අපිට පින්වන්නේ සල්ලි වලට ගන්න බෑ. පණ වගේ ආදරය කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකයෙන් සමුගත්ත දවසට තමයි ඒ තනිකමට ලෝකේ කිසිම කෙනෙක් ආදේශ කරන්න බෑ කියලා අපිට තේරෙන්නේ. එයාලා අපේ මුළු ජීවිතේමදී එයාලගේ ජීවිතය අපේ මුළු ජීවිතයම ආරක්ෂා කිරීම වෙනුවෙන් දිය කර හරිනවා. ඔයාගේ සතුට වෙනුවෙන් පපුවට තුරුල් කරගෙන හදවතින්ම සෙනෙහස පාන්නේ ඔයාගේ රත්තරන් අම්මයි තාත්තයි විතරයි. අපි හැමදාමත් වැඩ කරන්නේ අපි වෙනුවෙන් විතරයි. කවදාකවත් අනුන් වෙනුවෙන් අපි වැඩ කරලා තියෙනවද? එහෙම නැහැ. අපි මිදුලක් අතු ගන්නෙ අපිට ප්‍රයෝජනයක් තියෙන නිසා විතරයි. අපි දෙයක් කරන්නේ අපිට ප්‍රයෝජනයක් තියෙන නිසා විතරයි. හැබැයි අම්මා කවදාකවත් අපිට බත් ටික ඉවල දුන්නේ එයාලට ප්‍රයෝජනයක් තියෙන නිසා නෙමෙයි. එයාලා අපිට හදවතින් ආදරේ නිසා. අපි ඕන්නම් එකම එක දවසක් උදේට දවල්ට රැයට උයාවි. හැබැයි එතනින් පස්සේ අපිට හරි අමාරුයි. හැබැයි අපේ අම්මා අපේ වැඩත් කරගෙන ගෙදර වැඩත් කරගෙන අම්මගේ වැඩත් කරගෙන තුන් වේලා අපිට රසට උයලා කන්න දුන්නා. ඒ විතරක්ද? උයලා බත් කට කට අනලා කැව්වා. ඒ ආදරයට ඒ සෙනෙහසට අපි හැමදාමත් ණයයි පින්තුනි. කවදාකවත් අම්මා කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. කවදාකවත් තාත්තා කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. අම්මා ආදරෙන් බලා ගන්න, තාත්තා ආදරෙන් බලා ගන්න, පෝෂණය කරන්න අපි ඒ ගැන අහලා බලමු. වෙනසක් නැති ආදරයක් එක්ක අපි ගැන කවදත් හීනම දැක්ක මලක් වගේ අපි නිතරම රැක්ක සසරම ඉන්නද මා ඔබ එක්ක සසරම එන්නද මා ඔබ එක්ක නිතරම වාගේ අරගෙන ළඟට හරි මග කිව්වේ නුඹමයි රසට සවිය වෙලා නුඹ කවදත් හිතට ආදරේ කෙරුවේ කන්දක් උසට ආදරේ කෙරුවේ කන්දක් උසට හඬත් දිස්සර අපි පොඩි කාලේ තුරුලට අරගෙන ගේ මැද සාලේ කවි ගී කියමින්
නැල වූ තාලේ සිහිවෙනවා මේ කාලේ සිහිවෙනවා මේ කාලේ වැඩපල කරමින් අව්වේ පිච්චි ජීවිතයම කඳු ලිංලිය වෙච්චි දෙවියෙක් වාගේ පිහිටක් වෙච්චි නුඹයි මගේ පන මගේ අප්පච්චි නුඹයි මගේ පන මගේ අප්පච්චි අකුරෙන් අකුරට ඔය ගුණ ලියලා නිම කෙරුමට බැහැ කවියෙන් කියලා හැමදාමත් ගෙයි මුල් තැන තියලා ඔබේ ගුණ ගයනිමි නම සිහි කරලා නුඹේ ගුණ ගයනිමි නම සිහි කරලා අපි හදපු වඩපු රත්තරන් අම්මයි තාත්තයි දවසක නිවනින් සැනසෙන් බුදුපුතක ලෙස අපි ප්‍රාර්ථනා කරනවා. පිංසාර ගුණයෙන් හදවත බැන්ද සිනහව කවදාත් මුහුණේ ඇන්ද නාරම්පනාවෙන් පිපි මකරන්ද පියුමකි අනුනාහිමි ආනන්ද පියුමකි අනුනාහිමි ආනන්ද දෙසමින් සදහම් බුදුමග වැඩිය ඔබ අප කාටත් ගෙන දුන් සවිය දුටු දුටුවන් සිත් සනහන ගුණය පින්වත් අනුනාහිමියන් සතුය පින්වත් අනුනාහිමියන් සතුය බුත්සරණි සිරසේ පිහිටුවාලා ධම්සරණි ළමැදේ පිහිටුවාලා සංඝසරණි දෙපතුල පිහිටුවාලා තුන්සරණි තෙදින් හැම රෝග දුරු කළා තුන්සරණි තෙදින් හැම රෝග දුරු කළා තුන්සරණි තෙදින් හැම රෝග දුරු කළා හිස්මුදුනේ සිට යටිපතුල දක්වා වූ යම් වූ රෝගාබාධයක් ඇතනම් ඒ සියලු රෝග දුක් පීඩා ඔබේ ජීවිතයෙන් දුරට ඇදේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපල උපද්දර නක්ෂත්‍ර දෝෂ අනවින කොඩවින හදිහෝනියම් ආදී සියලු දෝෂාන්ධකාරයන් ඔබේ ජීවිතයෙන් දුරට ඇදේවා. මේ ළඟම වැඩ ඉන්න අති උතුම් ශ්‍රී දළදා ධාතුන් වහන්සේගේ ආශිර්වාදේ ඔබ කාටත් ලැබේවා. අනුරාධපුර නගරයේ විරාජමාන කරවන විජයශ්‍රී ජයශ්‍රී ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා. කරන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අධ්‍යාපන ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ਸਰව බල විරත අත්‍යන්ත පරිසුද්ධ නිත්‍ය මංගල පරම සුන්දර කියන උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.